ආයුබෝවන් CBH Math YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 8 ශ්‍රේණිය ගණිතය පාඩම අංක 4 සදිශ සංඛ්‍යා 4.3 අභ්‍යාසය. ගැටලුව අංක 1 අගය සොයන්න. රෝම ඉලක්කම් 1 ධන 5 ගුණ කිරීම ධන 4 ගුණ කිරීමේදී ලැබෙන පිළිතුරේ ලකුණ කුමක් විය යුතුද? ඒ සඳහා අපි පාඩමේ ඉගෙනගත් මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න ඕන. මොනවාද ඒ කරුණු? මේ බලන්නකෝ. ධන සංඛ්‍යාවකින් ගුණ කරාම ලැබෙන පිළිතුරේ ලකුණ ධන. ඍණ සංඛ්‍යාවකින් ගුණ වුණාම ලැබෙන පිළිතුරේ ලකුණ ධන. පාඩමේදී අපි ඉගෙන ගත්තේ එකම ලකුණ ගුණ වුණොත් පිළිතුරේ ලකුණ ධන. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ වුණොත් ලැබෙන පිළිතුරේ ලකුණ වෙනවා ඍණ. ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් ගුණ වුණොත් ලැබෙන පිළිතුරේ ලකුණ ඍණ. පාඩමේදී අපි ඉගෙන ගත්තේ ලකුණ ಜಾති දෙකෙන් මේ විදිහට ධනයි ඍණයි හෝ ඍණයි ධනයි ගුණ වුණොත් පිළිතුරේ ලකුණ ඍණ. කරුණු දෙකයි මතක තියාගන්න ඕන ළමයි. එකම ලකුණ ගුණ වුණොත් පිළිතුර ධන, ಜಾති දෙකෙන් ගුණ වුණොත් පිළිතුර ඍණ. මොන මතක තියාගන්න ඕන කරුණක්. හොඳයි. අපි මෙන්න මේ කරුණු මතකයේ තියාගෙන පිළිතුරු ලබා ගමු. ධන 5 ගුණ කිරීම ධන 4. පිළිතුරේ ලකුණ සංඛ්‍යා දෙක ධන ගුණ කිරීම ධන. එහෙනම් පිළිතුරේ ලකුණ ධන. සංඛ්‍යා දෙක ලැබෙන්නේ 5 4න් ගුණ වුණාම 20යි. එහෙනම් පිළිතුර වෙනවා ධන 20යි. රෝම ඉලක්කම් 2 ඍණ 5 ගුණ කිරීම ධන 4 ඍණ ගුණ කිරීම ධන ඍණ ගුණ කිරීම ධන පිළිතුරේ ලකුණ ඍණ වෙන්න ඕන. එහෙනම් මෙතන පිළිතුරේ ලකුණ ඍණ. සංඛ්‍යා දෙක 5 ගුණ කිරීම 4 ගුණ වුණාම ලැබෙනවා පිළිතුර 20යි. එහෙනම් පිළිතුර වෙනවා ළමයි ඍණ 20යි. රෝම ඉලක්කම් 3 ඍණ 10 ගුණ කිරීම ඍණ 5 ඍණ ගුණ කිරීම ඍණ පිළිතුරේ ලකුණ ධන වෙන්න ඕන. එහෙනම් මෙතන පිළිතුරේ ලකුණ ධන. 10 ගුණ කිරීම 5 සමානයි 50යි. ලැබෙන පිළිතුර ධන 50යි. රෝම ඉලක්කම් 4 ධන 7 ගුණ කිරීම ඍණ 3 ධන ගුණ කිරීම ඍණ ධන ගුණ කිරීම ඍණ පිළිතුරේ ලකුණ ඍණ. එහෙනම් මෙතන පිළිතුර ඍණ අගයක් වෙන්න ඕන. 7 ගුණ කිරීම 3 21යි. එහෙනම් පිළිතුර වෙනවා ළමයි ඍණ 21යි. රෝම ඉලක්කම් 5 ඍණ 1 ගුණ කිරීම ඍණ 4 පිළිතුර වෙන්න ඕන ඍණ ගුණ කිරීම ඍණ ධන අගයක් එක්වරක් 4 පිළිතුර 4යි. එහෙනම් මෙතන පිළිතුර වෙනවා ධන 4යි. රෝම ඉලක්කම් 6 ධන 11 ගුණ කිරීම බිංදුව. ඔන්න මෙන්න මේ වගේ ගැටලුවලදී ළමයි ලකුණ තීරණය කරන්න කලින් ඉලක්කම ගැන කියන්නම්කෝ මම. 11 බිංදුවෙන් ගුණ කරාම ළමයි ඊයද උත්තරය. ඕනම සංඛ්‍යාවක් බිංදුවෙන් ගුණ කරොත් ලැබෙන පිළිතුර බිංදුවයි. හොඳයි. බිංදුවට තියෙන ලකුණ මොකක්ද? බිංදුවට ලකුණක් නැහැ. ධන වෙන්නෙත් නැහැ, ඍණ වෙන්නෙත් නැහැ. එහෙනම් පිළිතුර බිංදුවයි. රෝම ඉලක්කම් 7
ඍණ 6 ගුණ කිරීම ධන 4. පිළිතුරේ ලකුණ ඍණ ගුණ කිරීම ධන පිළිතුර ඍණ. 6 ගුණ කිරීම 4 පිළිතුර 24යි. එහෙනම් රෝම ඉලක්කම් 7 සඳහා පිළිතුර ඍණ 24යි. රෝම ඉලක්කම් 8 ධන 12 ගුණ කිරීම ඍණ 3. ධන ගුණ කිරීම ඍණ. ලැබෙන පිළිතුරේ ලකුණ ධන ගුණ කිරීම ඍණ ಜಾති දෙකෙන් නම් ඍණ 12 3 36යි. එහෙනම් පිළිතුර වෙනවා ඍණ 36යි. රෝම ඉලක්කම් 9 ඍණ 2 ගුණ කිරීම ධන 2 ගුණ කිරීම ඍණ 5. ඔන්න ඉලක්කම් 3ක් තියෙනවා ළමයි. හොඳයි. මේ ගැටලුව කොහොමද විසඳන්නේ? මුලින්ම මෙන්න මේ සංඛ්‍යා දෙක ගුණ කරලා ලැබෙන පිළිතුර ගමු. ඍණ 2 ගුණ කිරීම ධන 2. ඍණයි ධනයි ගුණ වුණාම ඍණ දෙවරක් 2 4යි. එහෙනම් මේ සංඛ්‍යා දෙක ගුණ වුණාම ලැබෙනවා ඍණ 4. මේ ඍජු කෝණාශ්‍රයෙන් පිට තියෙන කොටස සුළු වෙන්නේ නැති නිසා ගුණ කිරීම ඍණ 5 මම එහෙමම ලියනවා. දැන් ඍණ 4 ගුණ කිරීම ඍණ 5 පිළිතුර ලබා ගමු. ඍණ ගුණ කිරීම ඍණ පිළිතුර ධන 4 වරක් 5 20යි. එහෙනම් පිළිතුර වෙනවා ධන 20යි. රෝම ඉලක්කම් 10 ඔන්න සංඛ්‍යා 4ක් ගුණ වෙන්න තියෙන්නේ. මුලින්ම අපි මෙන්න මේ සංඛ්‍යා දෙක ඍණ 3 ගුණ කිරීම ඍණ 1 පිළිතුර ලබා ගමු. ඍණ ගුණ කිරීම ඍණ ධන 3 වරක් 1 3යි. ඍජු කෝණාශ්‍රයෙන් පිට තියෙන ටික සුළු වීමක් වෙන්නේ නැහැ. ඒ ටික එහෙමම ලියා ගන්නවා. දැන් මෙන්න මේ සංඛ්‍යා දෙක සුළු කරමු. ධන 3 ගුණ කිරීම ධන 2. ධන ගුණ කිරීම ධන පිළිතුර එනවා ධනමයි. 3 වරක් 2 පිළිතුර 6යි. එතකොට මෙතන එනවා ධන 6. ඍජු කෝණාශ්‍රයෙන් පිට තියෙන ටික එහෙම වෙනවා ගුණ කිරීම ඍණ 5. දැන් ධන ගුණ කිරීම ඍණ පිළිතුර ඍණ. හේතුව ලකුණ ಜಾති දෙකෙන් ගුණ වුණොත් පිළිතුර ඍණ අගයක් වෙන නිසා. 6 වරක් 5 30යි. එහෙනම් මෙම ගැටලුවේ පිළිතුර වෙනවා ළමයි ඍණ 30යි. රෝම ඉලක්කම් 11 ධන 2.5 ගුණ කිරීම ධන 2. ධන ගුණ කිරීම ධන ලකුණ ලැබෙනවා ධන. එකම ලකුණ ගුණ වුණාම ධන උත්තරයක් ලැබෙන්නේ. 2.5 දෙකෙන් ගුණ වුණාම 5යි. එහෙනම් පිළිතුර වෙනවා ධන 5යි. රෝම ඉලක්කම් 12 ධන 4.1 ගුණ කිරීම ඍණ 23. ධන ගුණ කිරීම ඍණ පිළිතුර ලැබෙනවා ඍණ 4.1 23න් ගුණ කරන්න ඔයාලා දන්නව නේද? 23 41න් ගුණ කරා. ඊට පස්සේ මේ එක ඉලක්කමක දශම ස්ථාන එකක් තියෙන නිසා ලැබෙන උත්තරේ දශම තිතෙන් පස්සේ එක ඉලක්කමක් තියෙන විදිහට දශම තිත තියන්න ඕන. පිළිතුර එහෙනම් වෙනවා ඍණ 94.3යි.